ඒතුමි මේ මෙයා හදලා කළ ආරංචිත පස්සේ ඒතුමිය දැන් කියලා තියෙන්නේ දිශාවදිතුමාටයි ඉඩම් කුමාරතුමාට කියලා තියෙන්නේ මේව වෙනවා කියලා. දැන් තමයි අලුතින් මේ අලුතින් ගියා හදනවා කියලා. යාගේ රාජකාරිය ඉස්සෙල්ලා තියෙනවා. ඉස්සෙල්ලා යාගේ කරලා තියෙනවා. නමුත් එයා කාට කියවනවද මේ ප්‍රදේශේ ගියා හදනවා. නැවතනේ කියලා. ඉතින් විරණානුගංගලට சொல்றதுக்கு எதுவும் ඊට වඩා මොකටද කියන මොකුත් නැහැ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන පොලිසිය වැඩ නවත්තලා තියෙනවා. කවුරු කිව්වද මොකක් කිව්වද කොහොම කිව්වද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ මේ අහිංසක ජනතාවට බාධාවක් කරන්න එපා. ඉතින් එහෙමනම් මෙතෙන්දී වගකීමක් අපිට දෙන්න. මොකද අපි මිනිස්සුන්ගේ අර හදාගෙන ගියපු අර බාගෙට අනේ අඩි 10යි 16යි දිග. අඩි 10යි පළල. ඉතින් අපි අර මිනිස්සුන්ට දීලා තියෙන සිමෙන්ති කොට 10 එක ගෙදරකට. මේ සිමෙන්ති නිකන් ලක්ෂ ගානක සිමෙන්ති ගල් වෙනවනේ. විනාශ වෙලා යනවනේ. ඒ නිසා අපි මේ බිත්ති ටික බැඳ ගන්නවා කියලා ඉතින් ඒකට බාධාවක් ඇති කරන්න එපා කියන එක අපි මෙතෙන්දි මතක් කරලා යනවා. ඒකට උත්තරයක් දෙන්න බැරි වෙන්න පුළුවන්. නීතියෙන් ලැබෙන විදිහ නොලැබෙන විදිහ ඉතින් අපි පස්සේ බලමු. අපි දැන් කරගෙන යන වැඩේ කරගෙන යනවා කියන එක එහෙනම් අපි මෙතුමිය දැනුවත් කරනවා. வீட்டுக்கு கட்டி ஒவ்வொரு வீட்டுக்கும் 10 சீமைக்கு ஒரு கொடுத்துருக்காங்களா இதே 10 16 கேமரா கட்டி கொண்டிருக்காங்களா இதே அவங்க தொடர்ச்சியாக அதை கட்டி கொண்டு முடிக்கிறதுக்கு அவங்க எந்த விதமான அனுமதியும் வழங்க இயலாது. ஏற்றுமே අනුමැතිය நீங்க செய்றாங்களா அவங்களுக்கு சொல்லிட்டு போறாங்களா ඉතින් මේක හරි කරුණයක් නේ. එකෙක් ඇවිල්ලා නවත්තනවා නේ අනුමැතිය දෙන්නේ. මොකද්ද මේකේ කරුණ? என்ன வள விஷயத்தையும் நான் இதே போல කවුද දෙන්න ඕනේද? අනුමැතිය දෙන්න ඕනේ කවුද? அனுமதி எடுக்கணும் வீடு கட்டுறதுக்கு முதல். අනුමැතිය ගන්න ඕනේ ගියා හදන්න කලින්. ஆனா இது வீடு கட்டப்பட்டு கொண்டிருக்கு. හදාගෙන යනවා. இப்ப நீங்க என்னிட்ட வந்து சொல்லிருக்கீங்க. දැන් තමයි අවිල කියන්නේ මේව ගියා හදනවා. இதையும் தங்களால இப்ப இவ்விடத்துக்குள்ள சொல்லப்பட்ட அவ்வளவு விவரங்களையும் நான் எழுத்து மூலமாக அரசாங்கத்திற்கு දැන් ඕගොල්ලෝ මෙතන කතා කරපු සාකච්ඡා කරන විශ්ීරා මේ දැන් ගියා කතා කරන යනවා කියන්නේ ඉතින් ලිඛිතයෙන් දැන් ස්පේශාවදිතුමාට වාර්තාව දෙනවා. එයාගේ උතුම මේක තමයි මේක ඉතින් ඔරු පැද ඉන්නකොට මහපාරේ අහිංසක මිනිස්සු දුක් විඳිනවා කියන එක තමයි ඉතින් නැවත කියන්න තියෙන්නේ. ඉතින් එක්ක මේවා ওই මාධ්‍ය ආයතන ටිකක් නේද ඉන්නේ. මේවා එහෙනම් අපේ රටේ ජනාධිපතිලාට ඔයගොල්ලෝ මේ රිපෝට් කරන්න. මේකද මේ නැගෙනහිර පළාතේ සිංහල මිනිස්සුන්ට තියෙන තත්ත්වය කියන එක. මේකද දැන් මොකද මේ අපිට පොල්ලත්තක් අරු කොල්ලගෙන අහිංසක මිනිස්සුන්ට ඉන්ට දෙන්නේ නැත්තම් එහෙනම් කවුරු හරි ඒතුමේ නැවතුණා ඒතුමේ නැවතලා තියෙනවා තමයි නැවතුණා තියෙන තමයි ඒ හදිස්සිය නැවතලා නෑ මම නැවතුණා ඒක කවුද නැවතුණා කියලා දන්නේ ඒතු නැවතුවාත් එක කතා කරලා ඉතින් අපිට නවත්තපු කෙනෙක් හොයාගන්න බෑ පොලිසියෙන් ඇවිල්ලා නිකන් මේ මිනිස්සුන්ට තරගෙන ඉන්නවා. එතකොට මොකද ඒගොල්ලෝ කියන්නේ? ඉන්දියානු මාස් දුවන එක කරන්නේ කියලා. ඔව්. එතනින් එහාට අපි දිසාපතිතුමී කතා කරලා ඉන්නේ අවශ්‍ය කෙනෙකුට ගමු. ඒක මිතුමීට දැන් කරන්න දෙයක් නෑ. එහෙමනම් මම මේ ගෙවල් ටික හදන මම මෙතන මාධ්‍යයත් ඔක්කොම ඉන්න තැන කියන වගකීම් යුතු රටේ මාධ්‍ය ආයතන මෙතන ඉන්නේ. අපිට අනුකම්පා කරලා අහිංසක මිනිස්සුන්ට අනුකම්පා කරලා ඔබතුමාලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එතෙන්දී අපි මේ ආගමකට, ජාතියකට, සංස්කෘතියකට පහර දීමක් නෙවෙයි අපි මේ කරන්නේ. නැගෙනහිර පළාතේ අම්පාර මඩකලපුව වැනි දිස්ත්‍රික්කවල අහිංසක යන්නේනමන් නැති දුප්පත් ජනතාවගේ ඉඩම් ගැටලුවක් මේකේ. මිනිසුන්ට ඉන්න තැනක් නැති නිසා ওই පර්චස් දෙක තුන අල්ලගෙන පොඩි ගෙවල් කෑලි හදාගෙන ඉන්නවා. ඉතින් හැමදාම දැන් අවුරුදු 5ක් තිස්සේ මිනිසුන්ට එතන ඉඳලා යන්න කියලා එළවනවා. යන්න තැනක් නැහැ. ඉතින් ඒ නිසා අපි අද මේ කරගන්න සාකච්ඡාව අනුව මේ ජනතාවට කරදරයක් නැතුව ඉන්ටීඩ ප්‍රස්තාවය හදලා දෙන්න කියලා වගකීම් යුතු ඉඩම් කොමසාරිස්වරුන්ගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. අපි මෙතන ඉඳලා මේ ජනතාවට ඉන්ට අවශ්‍ය කරන පහසුකම් සලස්වගෙන ඒ කරගෙන ගියපු වැඩ කොටස කරගෙන යනවා. ඉතින් ඒවට බාධාවල් ඇති කරන්න ඇවිල්ලා නිකන් අපි ජාතිවාද ආගම්වාද ඇති කරා කියලා රටේ කලබිල්ලක් ඇති කරා කියලා දේශපාලන විරෝධීව කටයුතු කරා කියලා අපිට දඬුවම් කරන්න දෙන්න එපා කියන එක තමයි ඉතින් අපිට ওই සියලු මාධ්‍ය වලට දැනුවත් කරන්න තියෙන ප්‍රධාන කාරණේ. ඉතින් මේක දිගින් දිගටම ඇදගෙන යන්න බෑ. අහිංසක මිනිස්සුන්ට දානපති ව්‍යාපාරිකයන්ගෙන් සිමෙන්ති කොට්ට 10 පරිත්‍යාග කරලා තියෙනවා. සිමෙන්ති කොට්ට 150ක්. ඉතින් මේ සිමෙන්ති කොට්ට 150 අද වෙනකොට දැන් ගල් ගැහිලා විනාශ වෙනවා. පාන් රාත්තලක් ගන්න බැරි මිනිහෙකුට සිමෙන්ති කොට්ටයක් විසි කරනවා කියන්නේ ලොකු අපරාධයක්. ඒ නිසා අපිට මේ ටික ආරක්ෂා කර ගැනීම සඳහා මම කරගෙන ගියපු වැඩ කොටස කරගෙන යනවා. එහෙමනම් යම් විදියකින් නැවතත් හෙට උදේ ඇවිල්ලා යම් කෙනෙක් අපිට බලපෑමක් කරනවා නම් මේක කරන්න එපා කියලා මීට වැඩිය වෙනස් දෙයක් වෙයි කියන එක මේ සියලු මාධ්‍ය ආයතන වලට අපි වගකීමෙන්ම පෙන්නලා දෙනවා. ඒ කියන්නේ මේක නැගෙනහිර පළාතේ සිංහල ජාතියට තියෙන ප්‍රධානම අභියෝගයක් සහ ගැටලුවක්.
ඒ කියන්නේ මේ රජයෙන් එවන ලියුමක් ප්‍රාදේශීය ලේකම්ට ඇවිල්ලා නැහැ. දැන් මේ ලියුමේ වල තියෙන කවද්ද පොඩි ආන්දරනේ 2013යි 7යි 21. මේ 8 වෙනි මාසයේ අද කවද්ද? 21. අදත් මාසයයි. හරියට මාසයක් යනකම් පට්ටිපොළ ප්‍රාදේශීය ලේකම්ට මේ ලියුම ඇවිල්ලා නැහැ. හරියට ඔරු මාසයයි ලියුම ඇවිල්ලා නැහැ. ඉතින් එහෙමනම් මේක මේ මොන රටක්ද මොන ක්‍රමයක්ද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට සාධාරණයක් කරලා දෙනකම් අපි අපේ වැඩ කටයුත්ත කරගෙන යනවා. හෙට ඉඳලා අපි ගෙවල් ටික හදනවා. හදපු ගෙවල් 15. ඒකට තහනම් නියෝග පනවන්න පුළුවන් සමහර විට දැන් හෙට ඉඩම් බලධාරි ප්‍රධාන බලධාරි. ඒ හරහා පොලිසිය ඇවිල්ලා අපිට තහනම් නියෝගේ අතට දෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දේ මැඩ පැවැත්ව ගන්න පළාතේ අම්මා හැටියට මිනිස්සුන්ගේ අම්මා ඔබතුමිය මිනිස්සුන්ගේ අම්මා. ඒක තමයි ඇත්ත. මේ පොඩ්ඩක් ඉන්න මැඩම්. මේ පළාතේ මිනිස්සුන්ගේ අම්මා ඔබතුමිය හරියට මේ කරුණ දැක්වීම කරලා මේ මිනිස්සුන්ට යන්නේ මන් තැනක් නැති මිනිස්සු කියන කරුණ කාරණේ පෙන්නලා දීලා දැන් මේකයි උගණින් වාර්තාවක් ගත්තනේ. දැන් මාස දෙකක් යනකම් ඒ වාර්තාව ඔබතුමිය ඉල්ලුවෙත් නැහැ ඒගොල්ලෝ ඉල්ලුවෙත් නැහැ. ඔක්කොමලා නිහඬව හිටියා. ඇත්ත ඒකනේ. එතකොට ජනාධිපතිතුමා එවනවා මේ ලියුම. ඒකට ඔබතුමිය ලියුම් යවන්නෙත් නැහැ. එහෙන් උත්තර එන්නෙත් නැහැ. අහිංසක මිනිස්සු පාරවල් මැද්දේ බල්ලු බලල්ලු වගේ දුක් විඳින්නේ ඇයි මේ? මං අහිංසකයෝ වෙනුවෙන් විතරයි මේ පියවර අරන් තියෙන්නේ වෙනත් මගේ කිසිම යටි අරමුණක් නැහැ. ඒ නිසා කරුණා කරලා අපිට කරදර කරන්න එපා. අපි හෙට ඉඳලා සුපුරුදු විදියට වැඩ කටයුතු ටික කරගෙන යනවා. හොඳයි මිනිස්සුන්ගේ තොරතුරු හොයලා බලලා ඒ මිනිස්සුන්ට වෙනත් ඉඩම් තියෙනවා නම් එහෙම නැත්නම් මේවා දෙන්න සුදුසු නැත්තම් නීතියානුකූල විදියට ඉවත් කරලා දාන්න. ඊට පස්සේ නීතියානුකූල වන යම් පිරිසක් ඔතන හරි ඉන්නවනම් ඒ ඉඩම් නැවත ලබා දෙන්න කටයුතු කරන්න. හැබැයි අපි දන්න විදිහට 1984 අවුරුද්දේ මේවා අම්පාර දිසාපතිවරයා විසින් අක්කර 2 ගානේ සිංහල මිනිස්සුන්ට පර්චේස් ඉඩම් හැටියට වෙන් කරපු ඉඩම් කියන එක එදා ආණ්ඩුකාරවරයාගේ සාකච්ඡාවේදී හෙළිදරව් වුණා. ඒ ප්ලෑන් එක පෙන්නවුවා උගන ප්‍රාදේශීය ලේකම්. ඒ මිනිසුන්ට එයා ගරුඩ හැටි කුඩ ග්‍රාමවල ගන්න දෙන්න. ඔව් ඒ මිනිස්සු. දැන් එතන තියෙන මැඩම් මේ ප්‍රශ්නයක්. ඒ මිනිස්සුන්ගෙන් සමහර මිනිස්සු නෑ. මොකද හොඳ ඉඩම්කාරයෝ. ඒගොල්ලොන්ට ඉඩම් තියෙනවා. அவங்கள்ட்ட ராவணம் இருந்திருந்தா இவ்வளவு காலத்துக்கு இடம்பெற்ற விசாரணையில அல்லது அன்றைக்கு தான் கடசால் இடம்பெற்ற இடம் இந்த பலாத்திடம் கவசாரிக்கு மாடாது நடைபெற்றதில்லை ஏன் அந்த ஆவணத்தை அவங்க சமர்ப்பிக்கலன்னு சொல்லி கேளுங்க. ඒක තමයි අපේ රටේ තියෙන පරිපාලනයේ තියෙන මේ ලොකුම මේ හැකියාව සහ ක්‍රමවේදී. මේක තමයි අධිකාරී ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාදාමයට පහර දෙන එකම තැන. මේක තමයි ආරක්ෂක ලේකම්තුමා මේ රටට ගේන තියෙන සාමීත ගහන තැන. ඒ හින්දා මැඩම් අපි හොඳට දන්නවා රජයක් අපහසු කරන්න ඕනෑම ආයතනයකට පුළුවන්කම තියෙනවා. ජනාධිපතිතුමාගේ වරදක් නැහැ. ආරක්ෂක ලේකම්ගේ වරදක් නැහැ. නමුත් මේ ක්‍රියාදාමයන් මේවා නිසි පරිදි කළමනාකරණයකින් තොරව කටයුතු කරන නිලධාරීන් නිසා තමයි හැම බලපෑමක්ම අද මේ වෙනකොට රටේ ඇති වෙලා තියෙන කෙනෙක් අපි පිළිගන්න කාරණා. දැන් මම කරුණාවෙන් ඉල්ලන්නේ වගකීමෙන් ඉල්ලන්නේ ඔබතුමිය අනිකුත් වගකීතු නිලධාරීන් දැනුවත් කරන්න අපිට සිංහල ජනතාවට කරදර කරන්න එපා කියලා. සාදු මේක දැන් අපිට ඉඩම් තියෙනවා. ඉඩම් වලට ඔයා මේක දැන් ඉඩම් ඒකට දෙන මම දෙන්නේ නැහැ. නෑ ඔයා ඉඩම් දීලා ඉඩම් වලට දැන් සිමෙන්ති කොටේ දීලා සිමෙන්ති ගෙනත් දාලා තියෙනවා. බිල්ඩින් හදනවා. බිල්ඩින් කියන්නේ අඩි 16යි 10යි පොඩි ඉඩම් කෑල්ලක් අපි හදනවා. නමුත් මට දැන් ඕනේ මේකට හදන්න අවසර දුන්නේ කවුද? ඔයගොල්ලෝ දැන් කරන වැඩ දැන් අපි ප්‍රාදේශීය ලේකම් දැන් කියන දෙයක් දැන් මොනවද තීරණය අරන් තියෙන්නේ? දැනට ඉතින් කිසිම සාධාරණ තීරණයක් අරගෙන නැහැ. මට පේන විදිහට මෙතනින් සාධාරණ තීරණයක් දීලා නැහැ. නමුත් මංගලගම පොලිසියෙන් වැඩසටහනක් කරලා තියෙනවා. නමුත් පොලිසියෙන් කියනවා මංගලගම පොලිසියට එහෙම නියෝගයක් දීලා නැහැ වැඩසටහනක් කරන්න කියලා. ප්‍රාදේශීය ලේකම්තුමියක් කියනවා මංගලගම පොලිසියට එහෙම නියෝගයක් දීලා නැහැ වැඩසටහනක් කරන්න කියලා. එහෙමනම් මංගලගම පොලිසියට එහෙම තහනම් නියෝගයක් දීලා තියෙන කවුද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි මෙතෙන්දී ඉල්ලීමක් පමණයි දැන් කරන්නේ. එහෙමනම් මංගලගම පොලිසියට නිස්සද්ද වෙන්න කියන්න. රජයේ නිලධාරී සහ සම්බන්ධ වෙලා ජංගම සේවාවක් පවත්වලා ඉඩම් දෙන්න සුදුසු කවුද කියන එක හඳුනගෙන ඒ ඉඩම් ලබා දෙනවා නම් අපි පිළිගන්නවා මේ ජනතාව ඒකට සුදුසුයි කියන එක. ඒ නිසා තමයි අපි බය නැතුව මුදලක් වැය කරලා මේ නිවාසය ඉදි කරන්නේ. ඉතින් ඒ නිසා අපිට පාඩුවේ මේ එන ඉදිරි වැහි කාලය දරුණු කාලයක් නිසා ජනතාවට වැස්සෙන් අවුවෙන් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහට මේ පුංචි ගෙවල් කෑල්ල හදාගෙන නිදහසේ ජීවත් වෙන්න දෙන්න කියන ඉල්ලීම පමණයි අපි ගෞරවයෙන් කරන්නේ. අපිට ඒකට බාධා සිද්ධ කරොත් අපි මීට වැඩිය කිසි කෙනෙකුට නවත්තන්න බැරි ප්‍රබල ක්‍රියාකාරීත්වයක්. මොකද ජීවිත පවා පූජා වෙන්න ඉඩ තියෙනවා. මිනිස්සු පවුල් කීප දෙනෙක් ඉන්නවා ජීවිත විනාශ කරගන්න, වහ බීලා හරි ජීවිත විනාශ කරගන්නවා. මොකද යන්ට තැනක් නැහැ.
නිසා අපිට පාඩුවේ ඉන්න දෙන්න කියන එක තමයි අපි දැන් කරන ඉල්ලීම. සාදු දැන් මෙතන ලියුමක් පෙන්නනවා. ඔව්. මේ ලියුම කවුද සයින් කරලා තියෙන්නේ? කවුද එවලා තියෙන්නේ? ලියුමේ මොනවද මේ ලිපියේ වෙලා තියෙන පළාත් ඉඩම් කොමසාරිස් මේ කොමසාරිස්වරයා. එතකොට මේ ලියුම පළාත් ඉඩම් කොමසාරිස්වරයා එවලා තියෙන ජනාධිපතිතුමා විසින් නෙවන ලද ලිපියකට පිළිතුරක් අනුව. අතිගරු ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ ඉඩම් වල ඉන්නේ ජනතාවට නිදහසේ කටයුතු කරගෙන යාමට ඉඩ හරින්න යොදවා තිබෙන සියලු තහනම් නියෝග ඉවත් කරන්න. මේ වෙනකොට දීලා තියෙන සියලු තහනම් නියෝග ඉවත් කරන්න කියලා. නමුත් එවැනි ලිපියක් දැන් මේ ලිපිය එවලා තියෙන්නේ 7 වෙනි මාසේ 21 වෙනිදා. අද 8 වෙනි මාසේ 21 වෙනිදා. මේ වෙනකම් පට්ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමියට මේ ලිපිය ලැබිලා නැහැ. නමුත් ඒකේ පිටපතක් හැටියට එවන පිටපත මණ්ඩකලපුවේ මංගලාරාමයට ලැබිලා තියෙනවා. ඉතින් මේක අතරේ තියෙන අපිට පොඩි පරස්පරයක්. ඒ නිසා මේ විදිහට දැන් අතිගරු ජනාධිපතිතුමාගෙනුත් මට ලිපියක් ඇවිල්ලා තියෙනවා. ඒ ලිපියත් අපිට මේ එවලා තියෙන මේට 8 වෙනිදා 8 වෙනි මාසේ 6 වෙනිදා 2013 8 වෙනි මාසේ 6 වෙනිදා. නමුත් ඒ ලිපියත් තාම පට්ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා නැහැ බාලගිරි. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ ලියුම් ටික ඔක්කොම හොයාගෙන ජනාධිපතිතුමා කියන විදිහට ඉඩම් කොමසාරිස් කියන විදිහට මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙනකන් ජනතාවට පාඩුවේ කරදරයක් නැතුව ඉන්ටි ඉඩ හරින්න කියලා කියනවා. මොකද දැන් මෙතුමිය කියනවා දිසාපතිවරියට හා ඉහළ නිලධාරීන්ට දැනුවත් කරා කියලා මිනිස්සු ගෙවල් හදා ගන්නවා කියලා. හැබැයි මිනිස්සු ගෙවල් හදා ගන්නවා කියලා දැනුවත් කිරීමක් කරාට ඉඩම් කොමසාරිස්වරයා එදා ගත්ත තීරණය පිළිබඳව කිසිම දැනුවත් කිරීමක් කරලා නැහනේ. ඒ වගේම සති දෙකක් ඇතුළත මේකට සාධාරණ පිළිතුරක් දෙන්නම් කියප එකට කඩිනම් පියවරක් අරගෙන නැහනේ. හැබැයි කඩිනමින් මිනිස්සු ගෙවල් හදනවා කියන ලියුම යවලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා මෙතන මිනිස්සුන්ටම ගහන පහරක් කියන එක. නිසා මේක නවත්තන්න කියන එක තමයි අපි මෙච්චර වෙලාවක් කතා කරා මෙච්චර වෙලාවක් දැන් SP මාධ්‍යත් එක්ක ඔයා සාකච්ඡා කරා මේ ප්‍රාදේශීය ලේකම් දෙක ඔයා කතා කරා. දැන් ඔයා මේ සම්බන්ධයෙන් කතා කරන තමයි මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු දෙකත් මේ ප්‍රාදේශීය ලේකම් තුමිය හම්බ වෙන්න මෙතන අවිලා තියෙන්නේ. දැන් ප්‍රාදේශීය ලේකම් තුමිය කියන්නේ මොකක්ද? ඔයාගේ තීරණය මොකක්ද? ප්‍රාදේශීය ලේකම් තුමිය දැන් කියන්නේ එයා තානන් නියෝග දුන්නෙත් නැහැ දෙන්න වැඩකුත් නැහැ කියලා තුමිය කියනවා. ඉහළ නිලධාරි ගන්න තීරණයකට එකඟයි කියලා එතුමිය කියනවා. හැබැයි ඉතින් අපිට ඉහළ නිලධාරීන්ගෙන් සාධාරණ පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඉහළ නිලධාරීන්ගෙන් කියා මෙතුමියගෙන්වත් අපිට පියවරක් ගන්න දෙන්න හම් වෙන්නේ නැහැ දැන්. මොකද හේතුව අපි වෙල්ලාවලි හන්දියේදී වෙල්ලාවලි පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු ජීප් දෙකක් නවත්තලා අපිව නැවැත්තුවා බස් හරවලා ආපහු යන්න කියලා. එන්න එපා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියලා. අපි ඊට පස්සේ බොහොම අමාරුවෙන් එතුමගෙන් අවසර අරගෙන මෙතෙන්ට ආවේ. එතකොට හෙට තව තැනකට ගිහිල්ලා අපිට මේකට අවසර ගන්න පුළුවන් වේවි කියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි මේ පළාත බාහිර නිලධාරිතුමිය හැටියට ප්‍රාදේශීය ලේකම්තුමියගෙන්ම තමයි වගකීමෙන් ඉල්ලීමක් කරන්නේ. ඔබතුමියට පුළුවන් රාජකාරී මේ කටයුතු කරලා මේ ජනතාවට සාධාරණයක් කරලා දෙන්න කියන එක. ඉතින් ඒ වගේම තමයි අපි මේ නැගෙනහිර පළාත් බාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැන් සහකාර පොලිස් අධිකාරිතුමා දුරකථනින් කතා කරා. කතා කරාට පස්සේ දැනුවත් කරන්නේ මංගලගම පොලිසියට දැනුවත් කරන්නම් කියලා නැවත ඇවිල්ලා එවැනි තහනම් නියෝග එවැනි කරදර කිරීමක් කරන්න එපා කියලා. එහෙමනම් ඉතින් අපි දැන් ගමට ගියාට පස්සේ මංගලගම පොලිසියෙන් ආයෙ නැත්තම් මෙතුමිය අපිට කරදර කරන්නේත් නැත්තම් අපිට ආයෙ කාගෙන්වත් කරදරයක්වත් නැහනේ. එහෙනම් ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැ. ඔකේ සාදුගේ නාම කොටක් හොඳට තියෙන්නේ. මම අම්පිටියේ සොමනරත්න හාමුදුරුවෝ මඩකලපුව මංගලාරාමාධිපති. මම මේ කාර්යය කරගෙන යන්නේ සින්නවත්ත මංගලගම කුළුකුණාව කෙවිලියා මඬුව සිප්පි මඬුව කියන සියලු ගම්මානවල ජීවත් වෙන සිංහල සෑම ජනතාවකටම මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින අසාධාරණකම් වළක්වා ගැනීමේ පරමාර්ථයෙන් පමණයි. බොහොම ස්තුතියි. පස්සක. ඔව්. හොඳයි එහෙනම් අපි මේ මහත්යෝ තා පොඩ්ඩකින් ගන්න නායක හඳුරු මේ පොඩි වැඩ තියෙන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ඇවිල්ලා ඉඩම් ප්‍රශ්නයකට. ආව පොඩ්ඩක් ඉන්නේ නා. මිනිස්සුන්ට ආපුත්. මිනිස්සුන්ට ආපුත්. හලෝ. හලෝ.